ආයි බොන් ඉතින් සහෝදරවරුනි ඉතින් ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා. ඉතින් thumbnail එක දැක්කම ඔයාලා දන්නේ නැති දැන් මම මොකක්ද අද කතා කරන්න යන්නේ කියලා. Area 51. ඉතින් මම ගොඩක් අద్భుත දේවල් ගැන සහ ඔය මේ ත්‍රාසජනක දේවල් ගැන ගොඩක් ඉන්ට්‍රෙස්ට්. හරිද? මට ගොඩක් මේ දැන් ඔය ගැන ආසාව තිබ්බත් හරිද මම කරන වැඩත් එක්ක මේ සාමාන්‍යයෙන් මේ ඔය දේවල් ගැන හොයන්න සහ මේ බලන්න වෙලාවක් නැති වුණා. කියන මගේ තියෙන ඉන්ට්‍රස්ට් එක නිසාම මං අන්තර්ජාලයෙන් පොඩි යම් කිසි මූලාශ්‍රවලින් යම් කිසි තාක් දුරට තොරතුරු ටිකක් හොයාගත්තා. ඉතින් ඒ තොරතුරුත් එක්ක මම හිතුවා මේ Area 51 ගැන පොඩි ඔයාලත් එක්ක සාකච්ඡාවේ යෙදෙන්න ඕනේ කියලා. හරි. චුටි වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් අපි Area 51 කියන්නේ මොකක්ද? Area 51 වල වෙන්නේ මොනවද? මේ ඒලියන් කතාව ඇත්තක්ද කියලා අපි අද චුට්ටක් කතා කරමු මගේ වීඩියෝ එකෙන්. දැන් අద్భుත දේවල් ගැන සහ ඔය විවිධ මතවාද තියෙනවා UFO යාන සහ Area 51 aliensලා ගැන. ඔය Area 51 ඇතුළත මේ කතාවක් යනවානේ. ඉතින් කෙටියෙන්ම Area 51 කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මේක ඇමරිකා එක්සත් ජනපදයේ පිටලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිවෝඩා ප්‍රාන්තයේ පිටලා තියෙන එක්තරා හමුදා පර්යේෂණ රහසිගත හමුදා පර්යේෂණ මධ්‍යස්ථානය. මේක ඩ්‍රෝම් ලේක් කියන නමිනුත් හඳුන්වනවා. මේක පිහිටලා තියෙන්නේ ලාස් වේගස් නගරයේ. උතුරු දිශාවට වෙන්න කිලෝමීටර් 130ක් විතර දුරට මධ්‍යම කාන්තාර ප්‍රදේශයකට වෙන්නේ. ඉතින් මේකේ ආරම්භ කාලය හැටියට විද්වතුන් දක්වන කොන හැටියට මූලාශ්‍රවල තියෙන හැටියට 1950 දශකය වගේ තමයි. ඒ වගේම ප්‍රධාන කාර්යයන් වෙන්නේ නව යුද්ධ විමාන සහ ඔය රහසිගත පර්යේෂණයන් පරීක්ෂා කිරීම. අවගත්තා U2 ස්ප්‍රේ ප්ලේන් SR-71 Black Bright සැටලයිට් එයාක්‍රාෆ්ට් වගේ දේවල්. ඔයා දන්නවද Area 51 කොහොමද ලෝකෙ ප්‍රසිද්ධ වුණේ කියලා? ඇත්තම කිව්වොත් ලෝකෙ ප්‍රසිද්ධ වුණේ Area 51 aliensලා. එහෙම නැත්නම් UFO යාන. මේ වගේ කතා පැතුරන නිසා කතා සහ විවිධ මතිමතාන්තර සහ ඔය විවිධ විද්වතුන් ගොඩනගන බ්ලා 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 තමයි. කොහොම නමුත් අර කතාව තියෙනවනේ කනට ඇහෙනකන් ඇස් දෙකට පේනකන් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියලා. අන්නේ මතේ ඉන්න මම විවිධයට විවිධ මතිමාන්තාන්තර මේ ගැන ගොඩනගන්න පුළුවන්. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. කොහොම නමුත් අපිට දැන් සාමාන්‍ය දෙයක් ඔය අරහෙන් මෙහෙන් කොහෙන් හරි කතා වලින් හරි ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය මොකක් හරිම දෙයක් ඕක ඇතුලේ තියෙන නිසානේ. ඉතින් අපිට ඕක ඇතුළට අපි වගේ සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුල් වෙලා හොයන්න බෑ. ඒ කියන්නේ යන්න බෑ. එන්න සපුරා තහනම්. තව රෝස්වෙල් ක්‍රෑෂ් එකෙන් පස්සේ UFO alien bodies එහෙම මෙතන මේ තියෙනවා කියලා මේ කතාවකුත් යනවා. ඇත්තද නැත්තද කියන්න අපි තාම හරියාකාරව දන්නේ නැහැ. කොහොම නමුත් බොහෝ කාලයක් Area 51 ඔය ඇමරිකා එක්සත් ජන රජය විසින් හරි තියෙනවා කියලා පිළිගත්තෙම නැහැ. කොහොම වුණත් ඔය පස්සේ CIA එක විසින් නිර වශයෙන් ඔය Area 51 තියෙනවා කියලා පිළි අරගෙන තියෙනවා. අර මම කලින් කිව්වා වගේ මේකට සාමාන්‍ය ජනතාවට මේ ඇතුල් වෙන්න බෑ කොහෙත්ම. මොකද කියනවා නම් දැඩි ආරක්ෂාවක් යොදලා තියෙන මේකට. තව තියෙනවා ආමර් ගාඩ්ස් ඩ්‍රෝන් පවා භාවිතා කරන්න බෑ මේ Area 51 අවට. එහෙම නැත්නම් Area 51 වල. ඒ කියන්නේ කාරණේ මොකක්ද කියලා හරියාකාරව දන්නේ නැහැ. කොහොම නමුත් මේවා සපුරා තහනම් Area 51 ආසන්නයේ සහ Area 51 වල. මේක තුල තියෙන වෙන දේවල් සහ තියෙන දේවල් ගැන අදටත් රහසිගතයි. කොහොම නමුත් ඔය විවිධ කතා පැතුරා ඔය විවිධ කාට විවිධ පුද්ගලයන් ඇවිල්ලා මේවා හෙලි කරන්න හැදුවත් අදටත් මේ තුල තියෙන දේවල් රහසිගතයි. මොකද කියනවා නම් මේවා එළියට දෙන්නේ නැහැ ඒගොල්ලෝ. රහසිගතතාවය කිව්වොත් ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ උපරිම මේවා හංගන්න තමයි ගොඩක් වෙලාවට බලන්නේ.
ඉතින් පිළිගන්නවද ඔය ඒලියන්ස්ලා සහ UFO යන ඇත්ත කියලා? මොකද හිතන්නවා මේ ගැන? පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන් වට ඒ ගැන. මේ වීඩියෝ එකට පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් පහල subscribe button එක ඔබලා වීඩියෝ එකත් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. Area 51 ගැන අපි තවදුරට ඉදිරියට වීඩියෝ එකකින් මීට වඩා විස්තරාත්මක සහ සවිස්තරාත්මකව කතා කරමු. මම අද ගිහිල්ලා එන්න. අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට ජය වේවා.